රයිට් ලොජික් ගේට්ස් තුන්වෙනි දවස අපි කලින් සති දෙකේ කතා කරලා ඉවර කරා බේසික් ලොජික් ගේට්ස් කතා කරා ඊට පස්සේ කම්පොසයිට් සංයුක්ත තාර්කික දාර යුනිවර්සල් ගේට්ස් සර්වාත්‍රික ඊට පස්සේ බූලියන් ඇල්ජිබ්‍රා කානොමැප් ඔය සෙට් එක අපි ඉවරයක් කරා. එතකොට අද ඉතුරු වෙලා තියෙන අපිට ඇඩස් ගැන කතා කරන්නයි මේ ෆ්ලිප් ෆ්ලොප් ඔය ටික විතරයි. ඔකට වැඩි වෙලා යන්නේ නැහැ. තීරි පාට්ට යන්නේ කරන්නේ මේ ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. මට පාඩමේ ගණන් හැදුවා මදි. ඒකින් හින්දා මම ලබන සතියේ ක්ලාස් එක සම්පූර්ණයෙන්ම මේ මොකද්ද ලොජික් ගේට්ස් වල පාස් පේපර්ස් කරන්නේ. අනිවාර්යයෙන් ඒකට ජොයින් වෙන්න. මේ ක්ලාස් එකට ජොයින් වෙද්දී ලබන සතියේ ඔක්කොම 2018න් උඩ පාස් පේපර්ස් ටික කරලා තියන්න හැමෝම. ටියුට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කට්ටිය ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් පාඩමේ මාතෘකාව බිල්ඩිං යුනිට්ස් ඔෆ් CPU මධ්‍ය සැකසුම් මේකගේ දැනුම් ඒකක. හරිද? මධ්‍ය සැකසුම් මේකගේ දැනුම් ඒක. දැන් මෙතනදී අපි කතා කරන්නේ ALU එක. එරිත්මැටික් ලොජික් යුනිට් එක. හරි. අපි දන්නවද CPU එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද? මුලින්ම තියෙනවා රෙජිස්ටර්ස්. ඊට පස්සේ තියෙනවා ALU එක. එරිත්මැටික් ලොජික් යුනිට්. හරිද? ඊට පස්සේ තියෙනවා CU එක කන්ට්‍රෝල් යුනිට් එක. අපි මේ තුන් දෙනාගේ සම්පූර්ණ මේ තුන් දෙනාගේම එකතුවට තමයි කියන්නේ CPU එක කියලා. හරිද? රෙජිස්ටර් එකකින් කරන්නේ මොකද්ද? දැන් මම හිතන්නේ මොකක් හරි කැල්කියුලේෂන් එකක් කරන්න දුන්නා කියලා. CPU එකට හරිද? රෙජිස්ටර් එකකින් කරන්නේ මොකද්ද? ඒක తాවකාලිකව ස්ටෝර් කරන එක. හරිද? එතකොට ALU එකෙන් කරන්නේ මොකද්ද? මෙයා තමයි ඔක්කොම arithmetic logical function CPU එක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක ඔක්කොම රන් කරන්නේ මෙයා. එතකොට CU control unit එකෙන් කරන්නේ control signals දෙන එක. හරිද? නිකන් අර ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න, ඔයා දැන් මේක කරන්න, මෙතෙන් ඉන්පුට් එක ගවන්න, මෙතනින් අවුට්පුට් එක ගන්න, මේක ප්‍රොසෙස් කරන්න. අර ඒ වගේ ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙන්නේ මෙයා. හරිද? දැන් මෙතන අපිට අපි දැන් කතා කරන්නේ මොකද්ද? බිල්ඩිං යුනිට්ස් ඔෆ් CPU නේ. මෙතනදී අපි කතා කරන්නේ මෙන්න මේ ALU එක ඇතුලේ වැඩ කරන විදිය. හරිද? දැන් මෙතන ALU එකේ අපිට ඕන වෙනවා බයිනරි සංඛ්‍යා එකතු කරන්න. හරිද? එතකොට බයිනරි එකතු කරන්න නම් අපිට දැනට ලොජික් ගේට්ස් වලින් බයිනරි එකතු කරන්න පුළුවන්ද? දැනට අපිට තියෙන ලොජික් ගේට්ස් වලින් දැන් ඔය ඇඩිෂන් කියන ෆන්ක්ෂන් එක ලගින් යන එකකට තියෙන්නේ O ගේට් එක. හරිද? අපි බලමු O ගේට් එකක් ඇඳලා O ගේට් එකේ මොකද්ද? ට්‍රුත් ටේබල් එක. මේක තමයි O ගේට් එක. හරිද? මේක ට්‍රුත් ටේබල් එක ගත්තොත් මම AB කියලා දුන්නොත් ඉන්පුට්ස් A B out 0 0 1 1 0 1 0 1. මොකද මේ ට්‍රුත් ටේබල් එකේ ඉන්නේ 0 0 නම් 0 1 නම් 0 1 නම් 1 1 1. හරිද? දැන් ALU එකට ඕන වෙනවා බයිනරි එඩිෂන් එකක් කරන්න. හරිද? අපි දැන් බලමු බිඳුව එකතු කරොත් මොකක්ද දෙන ආන්සර් එක කියලා. බිඳුව එකතු කරොත් උත්තරේ බිඳුව. ඊපස්සේ බිඳුව එකයි එකතු කරොත් ආන්සර් එක 1යි. ඊට පස්සේ අපි බලමු 1.0 එකතු කරොත් ඒත් එන්නේ 1යි. රයිට්. දැන් O ගේට් එකේ ට්‍රුත් ටේබල් එකයි මෙතන ආපු ආන්සර්ස් තුනයි බැලුවම ඔයාලට තේරෙන්න ඕනේ අවුලක් නැහැ. O ගේට් එකේ මේ තුන් දෙනා ඇඩ් කරන එක අවුලක් නැහැ. දැන් බලන්න මේ 0.0 0 හරිනේ. උත්තරය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 0 1 આવොත් 1 එන්න ඕනේ. 0 1 આવොත් 1 ඇවිල්ලා තියෙනවා. 1 0 આવොත් 1 එනවා. 1 0 ඇවිල්ලා 1 ඇවිල්ලා තියෙනවා. හරි. දැන් ප්‍රශ්නේ එන්නේ උතන නෙමෙයි. අපි හිතමු 1 1 ඇඩ් කරන්න ඕනේ කියලා. හරිද? එකයි එක එකතු කරාම උත්තරේ කීයද? 1 0. හරිද? හැබැයි මෙතන ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? 1 වඩෙන් 1 1 ඕ කරාම අන්තිමට එන උත්තරෙත් 1ම තමා කියලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ
ALU එක ඇතුලේ මොනවාද බිට්ස් දෙකක් ඇඩ් කරන්න ඕගේට් එකක් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. හරිද? එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒක වෙනුවට. ඒකට තමයි අපි දෙන half වැඩ එක. ඇඩර්ස් ආකලන. හරිද? දැන් එතකොට මොකද්ද සරලවම තර්කේ? ALU එක ඇතුලේ බයිනරි ඩිජිට්ස් එකතු කරන්න බයිනරි දීමය සංඛ්‍යා එකතු කරන්න අපි පාවිච්චි කරනවා ආකලන ඇඩස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා half වැඩ එක full වැඩ එක අර්ධ ආකලනයි පූර්ණ ආකලනයි ඇඩස් වර්ග දෙකක් තියෙනවා half වැඩ අර්ධ ආකලනය ටියුට් එක මේ නෝට් එක තියෙනවා මම නිකන් ලියන්න මේක පතල් එකට ඊට පස්සේ full වැඩ පූර්ණ ආකලනය අපි මොකටද half වැඩ එක පාවිච්චි කරන්නේ දැන් අපි මම උඩ කරලා වෙන එක්සැම්පල් එක තියෙන්නේ බයිනරි ඩිජිට්ස් දෙකක් එකතු කරනවා නම් හරිද බයිනරි ඩිජිට්ස් දෙකක් එකතු කරනවා නම් දීමේ සංඛ්‍යා දෙකක් එකතු කරනවා නම් අපි පාවිච්චි කරන්නේ half වැඩ එක අර්ධාකල්පය. මේක සිංහල එක ලියන්න ඕනේ නැහැ නේ මේ වෙලාව යනවා. කොහොමත් මේ ටියුට් එකේ තියෙනවා සිංහල එක. ඊට පස්සේ අපි ෆුල් වැඩ එක පාවිච්චි කරනවා පූර්ණ ආකල්පය පාවිච්චි කරනවා මොකද දීමේ සංඛ්‍යා තුනක් එකතු කරන්න බයිනරි ඩිජිට්ස් තුනක් එකතු කරන්න. රයිට්. ඕක තමයි ආකලන වල කතන්දරයක් බලමු කොහොමද ෆුල් වැඩ එකක් හදන්නේ half වැඩ එකක් හදන්නේ කියලා. ඇඩර්ස් වල අපි මුලින්ම කතා කරනවා half වැඩ එක අර්ධ ආකල්පය. රයිට් කොහොමද අපි half වැඩ එකක් හදාගන්නේ මම ගන්නවා මට තියෙනවා A කියලා ඉන්පුට් එකක් මට තියෙනවා B කියලා ඉන්පුට් එකක් හරිද මුලින්ම මම AY BY XOR ගේට් එකට දාගන්න ඕනේ මේ මම මුලින්ම මේ AY BY දාන XOR ගේට් එකට මෙතනින් එනවා මට XOR B කියලා අවුට්පුට් එකක් ඊට පස්සේ මම මේ AY BY මල්ටිප්ලයි කරනවා AND ගේට් එකක් දාලා මෙහෙම ඒව ගන්නවා ඊට පස්සේ මෙතනින් B ව ගන්නවා දෙන්නට දානවා AND ගේට් එකක් මෙතනින් එනවා AB කියලා අවුට්පුට් එක හරිද ඕක තමයි half වැඩ එක අපි මෙයාට කියනවා sum එක කියලා මෙයාට කියනවා carry out එක කියලා රයිට් අපි බලමු මේකට truth table එකක් ඇඳලා තියෙනවා inputs දෙකක් A input එක තියෙනවා B input එක තියෙනවා ඊට පස්සේ මම ගන්නම් sum එක sum සමානයි A XOR B
ඊට පස්සේ carry out එක මම C කියලා ලියන්නකො C සමානයි AD එක 0 0 1 1 0 1 0 1 හරිද සම් එක සමාන වෙනවා මේ දෙන්නගේ AB ගේ XOR එකට. එතකොට 0 0 නම් 0 0 1 නම් 1 1 0 නම් 1 1 1 නම් 0. ඊට පස්සේ carry out එක සමාන වෙනවා මේ දෙන්නගේ multiplication එකට. එතකොට 0 0 නම් 0 0 1 නම් 0 1 0 නම් 0 1 1 නම් 1. හරිද? ඕක තමයි half වැඩේ එක. ඕකෙන් තමයි bits දෙකක් එකතු කරන්න අපි පාවිච්චි කරන්නේ. දැන් ඕකෙන් ඇත්තටම අපිට bits දෙකක් එකතු කරන්න පුළුවන්ද කියලා බලමුකෝ. දැන් මට ඕනේ වුණා කියමු මම කියමු දැන් මට 0 0 එකතු කරගන්න ඕන වුණා කියලා. 0 0 නම් 0. හරිද බලමු. A බිඳුවයි B බිඳුවයි මේ දෙන්නේ සම් එක බිඳුව කියලා ඇවිල්ලා තිනවා. හරි. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ බලමු බිඳුව එක. බිඳුව එක આવොත් එන්න ඕන උත්තරේ 1යි. බිඳුවයි 1යි ආවම රයිට් අවුලක් නැහැ. මෙතන එක ඇවිල්ලා තියෙනවා සම් එක. අපි බලමු 1යි බිඳුවයි આવොත් 1යි බිඳුවයි આવොත් 1 එන්න ඕන උත්තරේ. එතන 1 තියෙනවා මෙතන බිඳුව තියෙනවා. අවුලක් නැහැ. සම් එක 1යි කියලා තියෙනවා. දැන් ප්‍රශ්නේ එන්නේ කොතනද? සෝරි. ප්‍රශ්නේ එන්නේ 1යි 1යි එකතු කරන්න ගියාම. බලමු. 1යි 1යි එකතු කරාම උත්තරේ එන්න ඕනේ 1යි බිඳුවයි කියලා. එතකොට මෙතන මේ දැන් මැතමැටික්ස් වල ඔයාලා දන්නවනේ මේ ආදීලා වෙන්නම. අපි කොහොමද 1යි 1යි එකතු කරන්නේ? එකයි එකයි බයිනරි ඇඩිෂන් එකේදී නම් මෙතෙන්ට බිඳුව එනවා. මෙතනින් මේ පැත්තට එකක් එනවා. හරිද? එතකොට අපි මේ බිඳුවට මොකක් කියලා තියන්නේ? මේ බිඳුවට තමයි සම් එක කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන බිඳුව දාලා මේ එහා පැත්තට ගියපු එකට අපි මොකද්ද කියන්නේ? මේකට කියන්නේ carry out එක කියලා. හරිද? ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ මේක දැන් මෙතන කවුරුවත් නැහැ නේ කියන්නේ බිඳුවයිනේ. එතකොට 1යි බිඳුවයි 1යි. ඔන්න ඕනෙන්න ඕනේ. හරිද? දැන් බලමු මේකේ ආන්සර් එකේ තියනවාද කියලා ඒක 1 1 එකතු කරාට පස්සේ සම් එක බිඳුව. හරි. සම් කියන තැනට බිඳුව ඇවිල්ලා තියෙනවා. carry out එක එකයි. carry out කියන තැනට එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා අවුලක් නැහැ කියලා. හරිද? එතකොට මේ half වැඩ එක පාවිච්චි කරලා තමයි මොකක් කරන්නේද? බයිනරි ඉන්පුට්ස් දෙකක් එකතු කරන්න අපේ ALU එක පාවිච්චි කරන්නේ half වැඩ එක. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි full adder කියන්නේ මොකක්ද? full adder පූර්ණාකරණය. full adder එක මේ අදින්න ක්‍රම දෙකක් තියෙනවා. මේ එකට යන්න කලින් අපි half adder එකේ note එක බලමු duty එක. හරි. building units of CPU මධ්‍ය සැකසුම් මේකේ දැනුම් එක. හරිද? Adders are logic circuits used to perform binary addition in ALU arithmetic and logic units. ආකලන යනු ALU හි දිවීමේ එකතු කිරීම සඳහා යොදා ගන්නා තාර්කික පරිපථ විශේෂයකි. හරිද? අපි කතා කරන half වැඩ එක. අර දාගල used to add 2 bits. බිටු දෙකක් එකතු කිරීම සඳහා භාවිත කරන ආකලන වර්ගයකි. gives two outputs the sum and the carry out. ප්‍රතිදාන දෙකක් දෙනවා. මොනවාද ප්‍රතිදාන දෙක? sum එකයි carry out එකයි. හරිද? මේ දිනේ අර මම ඇදලා පෙන්නනවා මේ මොකද සර්කිට් ඩයග්‍රෑම් එක. මේ දිනේ ට්‍රුත් ටේබල් එක. OD and දෙක. right. අපි දැන් මොකද half වැඩ එක ගැන කතා කරා. අපි යන් ඊළඟට full වැඩ එකට. දැන් අපි half වැඩ එක පාවිච්චි කරේ මොකටද? half වැඩ එකකින් කරේ ALU එකේ bits දෙකක් add කරන්න තමයි half වැඩ එක පාවිච්චි කරේ. දැන් bits 3ක් add කරනවා නම් අපි පාවිච්චි කරන්නේ full add එක. used to add 3 bits. bit 3ක් එකතු කිරීම සඳහා භාවිත කරයි. has 3 inputs 2 outputs. input 3ක්. දැන් අපි bit 3ක් නේ එකතු කරන්නේ. ඒ නිසා input
තුනක් යනවා කලින් වගේම අවුට්පුට් දෙකක් එනවා සම් එකයි කැරි අවුට් එකක් සම් අනිත් එක කැරි අවුට් ඒක දීලා තියෙන්නේ රයිට් අපි යම් බෝඩ් එකට ෆුල් ලෙඩ එක අදින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි ක්‍රමය හදලා පෙන්නන්න පළවෙනි ක්‍රමේ තමයි අපි ගන්නවා ඉන්පුට්ස් තුනක් ABC කියලා. එහෙම ABC කියලා ඉන්පුට්ස් තුනක් ගන්නවා. හරි. ABC කියලා මම ගන්නවා ඉන්පුට්ස් තුනක්. මුලින්ම මම AY BY XOR ගේට් එකට දාලා XOR කරනවා. මුලින්ම මම ගන්නවා A ව ඊට පස්සේ මම ගන්නවා B ව ඔය දෙන්නා දානවා XOR ගේට් එකට. කැතයි අදින එක මේ ටියුට් එක දීලා තියෙන අවුලක් නෑ ඉඳලා. හරිද? XOR ගේට් එකට දාලා AY BY XOR කරලා ගන්නවා. මෙතනින් එනවා XOR B කියලා අවුට්පුට් එකක්. ඊට පස්සේ මේ අවුට්පුට් එක තව XOR ගේට් එකකට දානවා. හරිද? එතනින් ගන්නවා තව XOR ගේට් එකක්. කැතයි. හරිද? මේ මෙයාගේ අවුට්පුට් එක මේ මෙයාට දෙන ඉන්පුට් එකක් විදියට ඊට පස්සේ මෙතනින් C එකෙන් අරගෙන මෙයාට දෙන ඉන්පුට් එක මෙතනින් ගන්නවා අවුට්පුට් එක. එතකොට මේක සම්පූර්ණ එනවා මෙතන XOR B එනවා මෙතනින් C එනවා මේකත් XOR වුණාට පස්සේ XOR B XOR C කියලා උත්තරයක් එනවා. හරිද? මෙයා තමයි කලින් වගේ සම් එක. මේක මේ මොකද්ද බයිනරි එකතු වෙන විදිහත් එක්ක යන විදිහ මම පස්සේ වෙන්නම්. මේ මුලින්ම අපි අදින විදිහ බලමුකෝ. XOR එකක් දාලා AY BY XOR කරා ඊට පස්සේ ඒකටම තව XOR ගේට් එකක් දාලා මේකේ අවුට්පුට් එක මෙතනින් දැම්මා මේකේ C දැම්මා ABC තුන් දෙනාම XOR කරලා ගත්තා හරිද ඊට පස්සේ මෙතනින් මෙතන XOR B මම අරගෙන එයා වයි මෙතනින් අපි ගත්තනේ C ව මෙන්න මේ C වයි අරගෙන මම දානවා AND ගේට් එකකට මේ දෙන්නව අරගෙන දානවා AND ගේට් එකකට ඊට පස්සේ මෙතනින් AB දෙන්නව අරගෙන තව AND ගේට් එකකට දානවා එතනින් A ව ගන්නවා එතනින් B ව ගන්නවා අරගෙන තව AND ගේට් එකකට දාලා ඊට පස්සේ මේ AND ගේට් දෙක එකතු කරන්න ඕ ගේට් එකක් දානවා හරිද එතකොට මෙතනින් එනවා මෙතනින් මේ පැත්තට එනවා XOR B XOR B මෙතනින් C එනවා එතකොට මේ අවුට්පුට් කරනවා XOR B වැඩි කිරීම C කියලා අවුට්පුට් එක මෙතනින් එනවා AY මෙතනින් A එනවා මෙතනින් B එනවා මෙයා අවුට්පුට් කරනවා AB කියලා ටර්ම් එක ඊට පස්සේ ওই දෙන්න එකතු වුණාට පස්සේ මෙතනින් එනවා XOR B into C ධන AB කියලා අපි මෙයාට කියනවා මේ තමයි කැරි අවුට් එක හරිද ඔහොම තමයි මේ අදින්නද මේ ෆුල් ලැඩ එකක් අදින්නේ ඇති උඩ ටික ලස්සනට තමයි ඉතින් හරිද අර හැබැයි නේද අරගම තමයි
මෙතනින් ABව දීලා මෙතනින් එනවා AXOR B කියලා ටර්ම් එක. මෙතනින් C වෙනවා. එතකොට මෙතන සම් එක සමාන වෙනවා AXOR B XOR C කියලා. මෙතනින් AXOR B මෙතෙන්ට එනවා AXOR B. මෙතනින් මේ C එක මෙතෙන්ට එනවා. එතකොට AXOR B වැඩි කිරීම C මෙතනින් එනවා. මෙතනින් A ව ගත්තා, මෙතනින් B ව ගත්තා, මෙතනින් AB ව මල්ටිප්ලයි වෙනවා. එතකොට කැරි අවුට් එක සමාන වෙනවා AXOR B C ධන ABට. හරිද? ඔය තමයි මෙතන ඇන්දි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි බිට් තුනක් එකතු කරාට පස්සේ එන උත්තරේ මේකේ ට්‍රුත් ටේබල් එකට සමාන වෙනවද කියලා. බලමු ට්‍රුත් ටේබල් එක ගහලා. රයිට් මම ලේසියට කලින්ම මේක ලියාගෙන තියාගත්තා. නැත්නම් මේක අඳින්නම එන වෙලාවක් යනවනේ. රයිට් බලමු. one one 0 1 0 1 0 1 0 1 හරිද? මේ ට්‍රුත් ටේබල් එකේ අර අපි ගත්ත ටික තමයි තියෙන්නේ. මෙතන AXOR B කියන්නේ මෙතනින් ආවේ AXOR B. ඊට පස්සේ AXOR B XOR C කියන්නේ මෙයාට කියන්නේ සම් එකට. ඊට පස්සේ මෙතනින් මේ AXOR B C මෙයා. ඊට පස්සේ AB මල්ටිප්ලිකේෂන් එක මෙයාව ගත්තා. ඊට පස්සේ ඒ දෙන්නම එකතු කරා මේ. මේක තමයි කැරි අවුට් එක. රයිට් අපි බලමු ට්‍රුත් ටේබල් එක මේක කරලා. AXOR B ඒ කියන්නේ මෙයයි මේ දෙන්න වගේ XOR එක බිඳුව බිඳුව වෙන අවස්ථාවල බිඳුව 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 වෙනොත් බිඳුව. XOR ගේට් එකෙන් මොකද්ද වෙන්නේ? ඉන්පුට් අසමාන නම් විතරයි එක අවුට්පුට් කරන්නේ. ඉන්පුට් සමාන නම් බිඳුවයි. මෙතන බිඳුව එකයි આવොත් එකයි. බිඳුව එකයි આવොත් එකයි. එකයි බිඳුවයි આવොත් එකයි. එකයි බිඳුවයි આવොත් එකයි. එකයි එකයි આવොත් බිඳුව. එකයි එකයි આવොත් බිඳුව. හරිද? ඊට පස්සේ ඊට පස්සේ සම් එක AXOR B XOR C දැන්ටමත් අපි AXOR B හොයාගෙන ඉවරයි. ඊට පස්සේ මෙයාවයි C වයි XOR කරා නම් සම් එක හම්බ වෙනවා. බිඳුව බිඳුව නම් බිඳුව එකයි බිඳුව නම් එකයි. බිඳුව එකයි නම් එකයි. එකයි එකයි නම් බිඳුව. බිඳුව එකයි නම් එකයි. එකයි එකයි නම් බිඳුව. බිඳුව බිඳුව නම් බිඳුව. එකයි බිඳුව නම් එකයි. හරිද? ඔය තමයි සම් එක. ඊට පස්සේ මේ ටර්ම් එක AXOR B AXOR B කියන්නේ කවුද? මෙයා. එයා වැඩි කරන්න C මේ දෙන්නගේ මල්ටිප්ලිකේෂන් එක. බිඳුවරක් බිඳුව බිඳුව එකවරක් බිඳුව බිඳුවයි. හරි. ඊට පස්සේ බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් එක එකයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් එක එකයි. බිඳුවරක් බිඳුව බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. හරිනේ. බිඳුව බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි බිඳුව එකයි බිඳුවයි එකයි 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 බිඳුව එකයි බිඳුවයි එකයි 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 බිඳුව බිඳුව බිඳුවයි එකයි බිඳුවයි බිඳුව. ඊට පස්සේ ගන්න ඕනේ AB ටර්ම් එක. A ගේ B ගේ මල්ටිප්ලිකේෂන් එක. රයිට් බලමු මේක කරා. බිඳුව බිඳුවයි බිඳුවයි. දැන් මෙතන A ගේ මේ හතර දෙනා බිඳුවනේ. එක බිඳුවක් හරි බිඳුව වෙනවනේ අනිවාර්යෙන් මල්ටිප්ලිකේෂන් එක බිඳුව වෙනවනේ. මේක ලේසියෙන් මෙතනින් බිඳුව හතරක් දාගෙන යනවා. මෙතනින් A කොහොමත් එකයි. B ව බිඳුව වුණොත් මේ දෙන්න අවස්ථාවේදී මෙතන බිඳුව වෙනවා. එකයි එකයි වෙන අවස්ථාවේදී එකයි එකයි. ඊට පස්සේ AXOR B වැඩි කිරීම C කියන්නේ මෙන්න මේ ටර්ම් එකේ මෙන්න මේ AB ටර්ම් එකේ ඇඩිෂන් එක. බිඳුව බිඳුවයි බිඳුව 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 එකයි බිඳුවයි එකයි එකයි එකයි. තමයි ට්‍රුත් ටේබල් එක. හරිද? මම ඔයගොල්ලෝ ලේසි වෙන්න මේ අනවශ්‍ය ටික අයින් කරලා මොකද්ද? කැරි අවුට් එකයි සම් එක විතරක් තියෙන එකක් හදා ගන්න.
බිංදුව එක රයිට් සම් එක මේකේ ආවා. ඉතින් මෙයා තමයි සම් එක. ඉතින් AX or BX or C කියන්නේ සම් එක. 0 1 1 0 1 0 1 1 0 1 0 0 0 0 1 කැරි අවුට් එක බිංදුවයි 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 එකයි බිංදුවයි එකයි එකයි එක. රයිට්. අපි දැන් මේක ට්‍රුත් ටේබල් එකක් ගෙවුවා. අපි බලමු මේක දැන් මොකද්ද? බිට් තුනක් එකතු කරනකොට එන එකට සමාන වෙනවද කියලා. අපි නිකන් බලමු උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු මට බිංදුවයි එකතු කරන්න ඕන වුණා කියලා. ඒකට එන්න ඕන උත්තරේ අනිවාර්යෙන් බිංදුව වෙන්න ඕනේ. එතන බලන්න මේ අවස්ථාව බිංදුවයි සම් එකත් බිංදුවයි කැරි අවුට් එකත් බිංදුවයි. පොළොන්නේ නැහනේ. අපි කියමු බිංදුවයි එක ආවා කියලා මට එකතු කරන්න. අනිවාර්යෙන් එන්න ඕන උත්තරේ එකයි. දැන් මේ තියෙන්නේ සම් එක. දැන් ඉතින් සම් එක මෙතන හිස් තැනක් කියන්නේ ඉතින් මෙතන අගේ බිංදුවයිනේ. මේ තමයි කැරි අවුට් එක. මේක කියන්නේ සම් එක. මෙතන බිංදුව කියන්නේ කැරි අවුට් එක. බලමු මේක ඇවිල්ලාද කියලා. මේ බිංදුව එක ආව මේ සම් එක වෙලා. එතන මේ මෙතන සම් එක වුණානේ. සම් එක වෙලා කැරි අවුට් එක බිංදුව වෙලා. අපි බලමු බිංදුවයි එකයි බිංදුව මොකක්ද දෙන්න ඕනේ එහෙනම්. බිංදුවයි එකනේ. ඒකට එක කියන්නේ බලන්න මේ එක කියන්නේ සම් එක කැරි අවුට් එක බිංදුවයි. අපි කියමු අනිත් එක මොකද ඔය වගේ. එකයි බිංදුවයි આવොත් ඒත් දෙන්න ඕනේ බිංදුවයි එකනේ. එතකොට මේ බලන්න අවස්ථාව අපි කලින් කතා කරේ මේක බලන්න මේ එකයි බිංදුවයි આવොත් සම් එක වෙලා තියෙනවා කැරි අවුට් එක බිංදුවක් වෙලා තියෙනවා. ඒකත් අවුලක් නේ. ඊට පස්සේ අපි බලමු බිංදුවයි එකයි ගාවොත් මොකක්ද දෙන්න ඕනේ උත්තරේ? එකයි බිංදුව දැම්මා. මෙතනින් එකක් ඉතුරුයි. මෙතන හිස් තැන කියන්නේ බිංදුවනේ. එකයි බිංදුවයි එකයි. මෙතනදී මේ බිංදුව කියන්නේ සම් එක කියන්නේ කැරි අවුට් එක. බලමු මේ ඉතින් බිංදුවයි එකයි එකතු වුණොත් සම් එක බිංදුවක් වෙලා තියෙනවා මේ සම් එක බිංදුව වෙලා කැරි අවුට් එක එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගමු අපි එක බිංදුව එක අවස්ථාවේදී එකයි නම් බිංදුවයි මෙතන එකක් ඉතුරු වෙනවා මේක මෙතෙන්ට ආවට පස්සේ එකයි බිංදුව වෙනවා. බිංදුව කියන්නේ සම් එක කියන්නේ කැරි අවුට් එක. බලමු මේ එකයි බිංදුව එක આવොත් හරිනේ සම් එක බිංදුව ආවා එක කැරි අවුට් එකක් ආවා. ඒ වගේම තමයි අනිත් එකත් එක බිංදුව ආවොත් ඕකම තමයි සම් එක බිංදුවයි කැරි අවුට් එක එකයි. එක આવොත් මොකක්ද වෙන්නේ බයිනරි ඇඩිෂන් එකේදී 1 තුනක් එකතු වුණා එකයි මේ පැත්තට යනවා තව එකක් මෙයා මෙතෙන්ට ආවම එකයි එක වෙනවා. එතකොට මෙන්න මේක අපි කියනවා සම් එක කියලා. මෙයාට කියනවා කැරි අවුට් එක කියලා. මේ එකයි එකේ තුන එකතු වුණාට පස්සේ ඕක තමයි ඉතින් ෆුල් ඇඩ් එක කියන්නේ. ෆුල් ඇඩ් එක කියන්නේ ඔච්චරයි. හරිද? මොකද්ද සමරි එක මෙච්චරයි. හාෆ් ඇඩ් එක මොකටද පාවිච්චි කරේ? හාෆ් ඇඩ් එක පාවිච්චි කරේ හාෆ් ඇඩ් එක අපි පාවිච්චි කරේ අර්ධාකලනය පාවිච්චි කරේ බිට්ස් දෙකක් එකතු කරන්න. ඊට පස්සේ අපි කතා කරා පූර්ණාකලනය. ඒක පාවිච්චි කරේ බිට්ස් තුනක් ඇඩ් කරන්න. හරිද? මොකද්ද ෆුල් ඇඩ් එක අදින්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒකත් ඇඳලා පෙන්නන්න. මම ගන්නවා ABC කියලා ඉන්පුට්ස් තුනක්. කතයිනේ කතයි
ගෝනින් හරි මම ගන්නවා ABC කියලා inputs තුනක් A B C මුලින්ම කරන්නේ මම මේක ABC තුන් දෙනාම අරගෙන XOR ගේට් එකට දාලා XOR එක ගන්නවා මෙහෙම A ගන්නවා මේ පැත්තෙන් B ගන්නවා මෙතනින් C ගන්නවා තුන් දෙනාම දානවා XOR ගේට් එකට මෙතනින් මට එනවා A XOR B XOR C මෙයා තමයි sum එක ඊට පස්සේ මම AND ගේට් තුනක් අරගෙන මේ තුන් දෙනාව කපල් විදියට මල්ටිප්ලයි කරනවා මුලින්ම උදාහරණයක් කියන්න මුලින්ම මම ගන්නවා AY BY හරිද ඊට පස්සේ මම ගන්නවා BY CY BY ගත්තා CY ගත්තා ඊට පස්සේ මම ගන්නවා AY CY AY ගත්තා CY ගත්තා ඊට පස්සේ මේ තුන් දෙනා එකතුව ගන්න දැම්මා O ගේට් එකක් මෙතනින් ගන්න අවුට්පුට් එක මෙතන අවුට්පුට් එක එනවා AB ධන BC ධන AC මෙයාට අපි කියනවා කැරි අවුට් එක කියලා. මේක මේ ට්‍රුත් ටේබල් එක ඇදලා බලන්න අරකම තමයි මේ කියන්නේ අර විදිහටම එනවා ලස්සනට. හරිද? ඒක දාලා තියෙනවා මේ මම ටියුට් එකේ දාලා තියෙනවා ඔය රූප. මේදි මේ AY BY CY XOR B XOR C ගත්තා මෙතනින් මේ AB මල්ටිප්ලයි කරා BC මල්ටිප්ලයි කරා AC මල්ටිප්ලයි කරා මේ තුන් දෙනා එකතු කරා AB ධන BC ධන AC හරි ඔය ක්‍රමයට ෆුල් ලැඩ එකක් අදින්නත් පුළුවන් ඔය තමයි ෆුල් ලැඩ අපි හාෆ් ලැඩ එක කතා කරා ෆුල් ලැඩ එක කතා කරා එතනින් මොනවද ආකලන පාර්ට් එක ඉවරයි ටියුට් එකේ දීලා තියෙනවා මේ මොකද්ද ඩයග්‍රෑම්ස් දෙක දීලා තියෙන මේ මේකත් අර අරගම තමයි පොඩ්ඩක් ස්ට්‍රක්චර් ටිකක් වෙනස් කරලා ට්‍රුත් ටේබල් එක දීලා තියෙනවා රයිට් ඊට පස්සේ අපි යන් ෆීඩ්බැක් ලූප් ප්‍රතිපෝෂණ ලූපය feedback loop. This is used to input and output of an electronic device back to itself. මෙය යොදා ලබන විද්‍යුත් උපාංගයේ ප්‍රතිදානය නැවතත් ආදානය ලෙස යොමු කිරීමට යොදා ගැනීම. සරලව කියන්නේ අපි දැන් මොකක් හරි එකක මේ ලොජික් ගේට් එක අපි ගත්තා මොකක් හරි අවුට්පුට් එකක් මේ අවුට්පුට් එක ආයෙත් අපි ඉන්පුට් එකක් විදිහට දෙනවනේ අපි කියන එක ෆීඩ්බැක් ලූප් එකක් කියලා ප්‍රතිපෝෂණ ලූප් එකක් කියලා. ෆීඩ්බැක් ලූප් එක ටයිප්ස් තියෙනවා ඔයාලගේ සිලබස් එකේ තියෙන එක ටයිප් එකක් විතරයි anyway flip flop කියන එක පිටිපොළ හරිද used to create temporary memory తాවකාලික මතක ඒකක නිර්මාණය කිරීම සඳහා යොදා ගනී there are two types and then no වර්ග දෙකක් තියෙනවා and then no එකයි right ඇත්තටම අපිට ඇයි මේ වගේ මේ මොකද්ද ෆීඩ්බැක් ලූප් එකක් ඕන කරන්නේ ඇයි ඔයාලා ගත්තොත් ගෙදර ටීවී එක හරිද ටීවී එකේ එකම බටන් එක තමයි අපි පාවිච්චි කරන්නේ මොකටද මේ ඔන් කරන්නයි ඕෆ් කරන්නයි දෙකටම පාවිච්චි කරන්නේ ටීවී එකේ එකම බටන් එක එතකොට දැන් ටීවී එකේ එකම බටන් එක ඔන් කරන්නයි ඕෆ් කරන්නයි පාවිච්චි කරන දැන් හිතන්න ටීවී එක ඕෆ් කරලා තියෙදිවා ඔන් කරන ටීවී එක ඔෆ් වෙලා තියෙද්දි ඔයා ස්විච් එක ප්‍රෙස් කරා කියලා එතකොට ටීවී එක ඔන් වෙනවා ටීවී එක හදිස්සි දැන් ටීවී එක ඔන් වෙලා තියෙන අවස්ථාවක ඔයා ගිහින් ස්විච් එක එබුවොත් ටීවී එක ඔෆ් වෙනවා ඒ කියන්නේ එයා හැමතිස්සෙම මතක තියාගෙන ඉන්න ඕනේ එයා කලින් හිටපු අවස්ථාවේ කලින් හිටපු ස්ටේට් එක මොකක්ද කියලා එයා මතක තියාගෙන ඉන්න ඕනේ ඒකට අනුව තමයි එයා ඊළඟට කරන දේ ගන්න. දැන් ඔව් උදාහරණයක් විදිහට ගන්නකෝ ටීවී එක ඔන් කරලා දීද්දි ඔයා ස්විච් එක ඔබනවා කියලා. එතකොට
ටීවී එකේ මෙමරි ස්ටේට් එකක් තියෙන්න ඕනේ කලින් හිටියේ ඔන් වෙලා කියලා. එතකොට තමයි ස්විච් එක ගිහුවට පස්සේ හරි කලින් හිටියේ ඔන් වෙලානේ. එහෙනම් දැන් ඕෆ් වෙන්න ඕනේ කියලා. නේ ඕෆ් වෙලා තියෙද්දි ස්විච් එක එබුවොත් එතකොට ටීවී එක මෙමරි ස්ටේට් එකේ තියෙනවා කලින් මම හිටියේ ඕෆ් වෙලා. දැන් ස්විච් එක ගිහුවම මම ඔන් වෙන්න ඕනේ කියලා. පොඩි මෙමරි ස්ටේට් එකක් තියෙනවා නේ. එතකොට ඒක තමයි මේ ෆ්ලිප් ෆ්ලොප් එකේ කරන්නේ. හරිද? ෆ්ලිප් ෆ්ලොප් බලමු කොහොමද වෙන්නේ කියලා. මම මේ කියන්නේ ඒක 100%ක්ම මේ අපි කතා කරන ෆ්ලිප් ෆ්ලොප් දෙකට මේ සමාන කරන්න බෑ. මම නික උදාහරණයක් විදිහට කිව්වේ. ෆ්ලිප් ෆ්ලොප් දෙකේ එකක් මතක තියාගන්න. දෙක මේ කියන්නේ දෙක අර එකිනෙකට සම්පූර්ණ විරුද්ධ දෙකක් වගේ තියෙන එකක් මතක තියාගත්තම අනිත් එක ඉතින් අනිත් එකේ ඔපොසිට් එක තමයි. ෆ්ලිප් ෆ්ලොප් පිළිපොළ. හරි. ෆ්ලිප් ෆ්ලොප් වර්ග දෙකක් තියෙනවා. පිට කතා අරන් තියෙනවා නැන්ඩ් ෆ්ලිප් ෆ්ලොප් එක. ඊට පස්සේ තියෙනවා නෝ ෆ්ලිප් ෆ්ලොප් එක. මම එකක් ඇඳලා පෙන්නන්න. right මේ තියෙන්නේ නෝ ෆ්ලිප් ෆ්ලොප් එක. මේක වැඩ කරන විදිහ කතා කරන්න කලින් ඔයාලා මතක් කරගන්න ඕනේ ආයේ නෝ ගේට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. නෝ ගේට් එකේ ට්‍රුත් ටේබල් එක ඇඳුත් මම කියන්නම්. A B ඊට පස්සේ A ධන B A ධන B බා. හරිද? මේ A ධන B බා කියන්නේ නෝ ගේට් එකේ අවුට්පුට් එක. ඒක 0 0 1 1 0 1 0 1. එතකොට මේ දෙන්න එකතු වුණාම 0 0 0 1 1 1. මේක අනිත් පැත්ත හැරෙමු 1 0 0 0. හරිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ නෝ ගේට් එකකදී හරිද? නෝ ගේට් එකකදී නිකන් හරි 1ව ඉන්පුට් කරොත් නෝ ගේට් එකේදී නිකන් හරි 1ව ඉන්පුට් කරොත් එක 1 එකක් හරි තිබ්බොත් අනිවාර්යෙන් අවුට්පුට් එක 0 වෙනවා. එක 1 එකක් හරි ඉන්පුට් කරොත් අවුට්පුට් එක 0 වෙනවා. ඕක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. right මං කියන්නම්කො පළවෙනි අවස්ථාව විදිහට අපි හිතමු මේක ඔයාලා හිතන්න තිබ්බා කියලා. හරිද? දැන් මේකේ ස්විචස් දෙකක් තියෙනවා. රීසෙට් එකයි සෙට් එකයි කියලා ස්විච් දෙකක් තියෙනවා. හරිද? ඒක තව වෙනරින්න. අපිට තියෙනවා ස්විච් දෙකක්. එකක් රීසෙට් අනිත් එක සෙට් කියලා. මේකේ මේ රීසෙට් එකයි දැන් මෙතන මේකේ අවුට්පුට් එක මෙයාට ඉන්පුට් එකක් විදිහට ෆීඩ් කරලා තියෙනවා. හරිද? මෙයාගේ මෙතනින් එන අවුට්පුට් එක මෙයාට ඉන්පුට් එකක් විදිහට ෆීඩ් කරලා තියෙනවා. මේක අපි Q bar කියලා විදිහට එළියට ගන්නවා. මේක Q bar නම් අපි සෝරි මෙයා Q කියලා ගන්නවා. මෙයා Q bar කියලා ගන්නවා. හරිද? අපි හිතමු පළවෙනි අවස්ථාවේ සෙට් එකටයි රීසෙට් එකටයි දෙනා කියන්න අපි ගමු බිංදුව බිංදුව නැතුව අපි ගමු 1.0 කියලා තිබ්බා කියලා. හරිද? මුලින්ම තියෙන 1.0 කියලා. දැන් ඔයාලා දන්නවා
මේ නෝගේට් එකේ ට්‍රුත් ටේබල් එක දැම්මොත්ම අනිවාර්යෙන් එකක් තියෙනවා කියන්නේ නෝගේට් එකකින් අවුට්පුට් එක බිඳුව වෙනවා. එතකොට ඔයාලට ඒක නිසා කියන්න පුළුවන් මෙතන දැන් මම මේ උදාහරණයක් විදිහට ගත්තේ මේ මෙතන දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ මෙතන බිඳුවෙන් බිඳුවේ පටන් ගත්තේ නැත්තේ කියලා. ඒක ඔයාලට අන්තිමට තේරෙයි. උදාහරණයක් හිතන්නකො මම මෙයාව එක කරලා මෙයාව බිඳුවේ තියනවා කියලා. හරිද? එතකොට එක ෆීඩ් වුණා කියන්නේ ඉන්පුට් එකක් විදිහට අනිවාර්යයෙන් මේකේ අවුට්පුට් එක බිඳුවයි. හරිද? හැබැයි අපිට මෙතන මුකුත් කියන්න බෑ බිඳුව තිබ්බා කියලා නේ. අපිට බිඳුව තිබ්බ කියලා ඩිසිෂන් එකක් ගන්න බෑ. බිඳුව තිබ්බොත් සමහරට එක වෙන්න පුළුවන්. බිඳුව තිබ්බොත් බිඳුව තියෙන්න පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. බලමු මොකද්ද වෙන්නේ කියලා. පාතන් ටේබල් එක ඕනේ. right මේ තියෙන නෝගේට් එක මම සයිඩ් එකේ තිබෙන නෝගේට් එකේ ට්‍රුත් ටේබල් එක. දැන් බලන්න මේක බැලුවට පස්සේ ඔයාලට තේරෙන්න ඕනේ. මෙතන අනිවාර්යෙන් එක ආවා කියන්නේ මේකෙන් අවුට්පුට් එක බිඳුව වෙනවා. මේ එක ආපු හැම අවස්ථාවකම අවුට්පුට් එක ආවේ බිඳුව නිසා. ඒකින්ද මෙතන අවුට්පුට් එක බිඳුව වෙනවා. මේ බිඳුව මෙන්න මේ වයේදී ෆීඩ් වෙලා මෙන්න මෙයාට එනවා ඉන්පුට් එකක් විදියට. දැන් මෙයාගේ ඉන්පුට් එක බිඳුව එන අවස්ථාවේදී අවුට්පුට් එක නෝ ගේට් එකේ එකයි. එතකොට මෙයා එකයි මේක මෙතනින් ගිහින් මෙයාට ෆීඩ් වෙනවා. අවුලක් නැහැ නේ කොහොමද 1 බිඳුවයි. හරිද? ඔය තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ මම දෙවෙනි අවස්ථාවේදී අපි දැන් මුලින් තිබ්බේ අරක අපිට තිබ්බේ මෙයා 1 මෙයා බිඳුව මෙයා 1 කියලා. හරිද? දැන් ඔය දින කලින් තිබ්බ අවස්ථාව. හරිද? දැන් මම ඔගේ වෙනස් කරනවා. මේවට මේ රීසෙට් එක තියෙනවනේ. මම රීසෙට් එක වෙනුවට මෙයාව බිඳුව කරනවා. හරිද? මේක තිබ්බ එක මෙයාව බිඳුව කරනවා. එතකොට මෙතනින් බිඳුවයි මේක මෙතනින්ම තියෙනවා. හරිද? දැන් මේක මෙතනින් මෙහෙම එනවානේ. එතකොට 0.1යි අනිවාර්යෙන් බලන්න මේකේ 0.1යි බිඳුවමයි. බිඳුව ඒ විදිහටම තියෙනවා. මේ බිඳුව මේ විදිහට මෙතෙන්ට ෆීඩ් වෙනවා. බිඳුවයි අවස්ථාව එකමයි. ඒ කියන්නේ මෙතනම රීසෙට් එක ආයේ බිඳුවට හැරෙවුවා කියලා මේක වෙනසක් උනේ නෑ. ඒ කියන්නේ මේ Q බාට තිබ්බ ආන්සර් එක ඒ විදිහටම තිබ්බා. ඒක වෙනසක් උනේ නෑ. ඒක මෙමරි එකක් විදිහට සේව් වුණා. මම දැන් මේකේ ටේබල් එකක් අරින්න. ටේබල් හරිද? අපිට තිබ්බා රීසෙට් එක කියලා සෙට් කියලා එකක් තිබ්බා. Q බාර් තිබ්බා. හරිද? මුලින්ම මම try කරේ මොකද්ද? මුලින්ම මම රීසෙට් එකට 1යි සෙට් එකට බිඳුව දැම්මා. රීසෙට් එකට 1 දුන්නා, සෙට් එකට බිඳුව දුන්නා. එතකොට ආවා Qට බිඳුවයි Q බාට 1යි. Qට බිඳුවයි Q බාට 1 ආවා. ඊට පස්සේ මම මොකද කරේ? මම රීසෙට් එක බිඳුව කරා. සෙට් එක ඒ විදිහටම තිබ්බා. එතකොට මේ වෙනසක් වුණාද? නැහැ. කලින් අවුට්පුට් එක ඒ විදිහටම තිබ්බා. බිඳුවයි 1යි. හරිද? මේකට යන්නම් මං ගාව තිබ්බේ මෙතන 0 මෙතන 0 මට ආවා මෙතන බිඳුව මෙතන 1. මම මෙයාගේ වෙනස් කරනවා. මම මේ සෙට් එක කරනවාද? රීසෙට් එක බිඳුවම තියද්දි සෙට් එක මම 1 කරනවා. 1 කරේ රීසෙට් එකනේ. හරි. සෙට් එක කරොත් ඔයාලා දන්නවා දැන් මේ ට්‍රුත් ටේබල් එක බලුවම අනිවාර්යෙන් 1 આવොත් අවුට්පුට් එක බිඳුව වෙනවා. එතකොට මෙතනින් එන අවුට්පුට් එක මෙහෙන් බිඳුව වෙනවා. මේ බිඳුව මේ ලයින් එකේ ගිහින් මෙතෙන්ට ෆීඩ් වෙනවා. බිඳුවයි 1යි. බිඳුව 1යි.
මෙතනින් බිඳුව බිඳුවයි අවුට්පුට් එක වෙනවා. මේක මෙහෙම ඇවිල්ලා මෙතනට ෆීඩ් වෙනවා. එතකොට 1 ආවොත් අවුට්පුට් එක ඒක වෙනසක් වෙන්නේ බිඳුවම තමයි. හරිද? වෙනස් වෙනවා. අපි ඒක නෝට් ඩවුන් කරමු. මම දැම්මේ මොකද්ද? මම දැම්මා මම රීසෙට් එක බිඳුවේ දීදී සෙට් එක කරලා බලුවා. රීසෙට් එක බිඳුවේ දීදී සෙට් එක කරා. එතකොට මොකද උනේ? Q එක 1 වුණා. Q bar එක Q එක 1 වුණා. Q bar එක බිඳුව වෙනවා මෙතන. බිඳුව තියෙන්නේ. හරිද? ඒකේ වෙනසක් වුණා. දැන් මම ළඟ තියෙනවා මෙතන රීසෙට් එක බිඳුවයි සෙට් එක 1යි. මෙතන 1යි මෙතන බිඳුවයි. මෙයාව වෙනස් කරනවා. රීසෙට් සෙට් එක තියෙද්දි රීසෙට් එකට දෙනවා මම 1. හරිද? එතකොට මොකද වෙන්නේ? 1 આવොත් අනිවාර්යෙන් මෙතෙන්ට ෆීඩ් වෙන්න ඕනේ බිඳුවක්. මේ බිඳුව මේක දිගේ ගියා. බිඳුවයි 1යිනේ. බිඳුවයි 1 තිබ්බොත් අනිවාර්යෙන් මෙතෙන්ට ෆීඩ් වෙන්න ඕනේ. දැන් බිඳුව 1 කියන්නේ 1 තියෙනවනේ අනිවාර්යෙන් මෙතෙන්ට බිඳුවක් එනවා. හරිද? මෙතනින් එකක් තියෙන හින්දා දැන් දෙන්නම 1යි එකනේ. මෙතන එකක් තියෙන හින්දා අනිවාර්යෙන් මෙතෙන්ට බිඳුවක් එන්න ඕනේ. මොකද අපි දැක්ක නෝ ගේට් එකේ sorry. ඉතින් නෝ ගේට් එක අනිවාර්යෙන් එකක් આવොත් බිඳුව වෙනවනේ. ඒක නිසා මෙතෙන්ට බිඳුවක් ආවා. එතකොට Q නුයි Q බයි දෙන්නම් බිඳුව වෙනවා. මේක අපි ගන්නවා cannot happen. හරිද? මේක සිද්ධ වෙන්න බෑ. මොකද Q නුයි Q බයි ඔයාලා දැක්ක හැම අවස්ථාවකම Q නුයි Q බයි විරුද්ධාගයන් තිබෙනවා. මෙයා බිඳුව වුණොත් මෙයා එක ආවා. මෙයා එක આવොත් මෙයා බිඳුව ආවා. මේක අපි ඉන්වැලිඩ් ස්ටේට් එකක් කියලා සලකනවා. Q නුයි Q බයි දෙන්නටම එකම ආන්සර් එක එන්න බෑ. හරිද? එතකොට අපි මෙයාටයි දෙන්නටම එක එන අවස්ථාව මේ දෙන්නටම 0 0 ආවේ. මේක අපි ඉන්වැලිඩ් ස්ටේට් එකක් ලෙස සලකනවා. හරිද? දැන් මෙතන අපි බිඳුව ආපු වෙලාව බලන්නකො. බිඳුව ආපු වෙලාවේ කලින් තිබ්බ අවස්ථාවම නැවත රිපීට් වෙන එකක් තමයි වෙන්නේ. කියන්නේ කලින් තිබ්බ මෙමරි එකම සේව් වෙලා කියලා. මේකට අපි කියනවා මෙමරි ස්ටේට් එක කියලා. හරිද? බිඳුව આવත් අපි කියනවා නෝ ගේට් එක මෙමරි ස්ටේට් එක කියලා. 1 1 આવත් අපි ඒක කියනවා ඉන්වැලිඩ් ස්ටේට් එකක් කියලා. යම් ටියුට් එකට රයිට්. ඉතින් මේ අර අපි ගත්ත ට්‍රූත් ටේබල් එකෙන් පොඩි සමරි එකක්. හරිද? මේකේ වැඩි දෙයක් නෑ. ඔයාලා ෂෝට් නෝට් එක කියන්නේ ෂෝට්ලි ඔයාලා මතක තියාගන්න ඕනේ. නෝ ගේට් එකේ ෆ්ලිප් ෆ්ලොප් එකේදී බිඳුව එන අවස්ථාව මෙමරි ස්ටේට් එක 1 1 එන අවස්ථාව ඉන්වැලිඩ්. හරිද? සෙට් එක આવොත් Q එක වෙනවා. සෙට් එක බිඳුව આવොත් Q එක බිඳුව වෙනවා. හරිද? Q බා කියන්නේ Q ගේ අනිත් පැත්ත. හරිද? ඕක තමයි ඔයාලා සරලව මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ. බිඳුව අවස්ථාවේ තමයි මෙමරි ස්ටේට් එකට එන්නේ බිඳුව අවස්ථාවේදී නෝ ගේට් ෆ්ලිප් ෆ්ලොප් එකේ. හරිද? ඊට පස්සේ තියෙනවා NAND gate flip flop එක. ඕක මේ මම එක්ස්ප්ලেইন කරන්නේ. ඕක අරගම තමයි. හරිද? අරගම අනිත් පැත්ත තියෙන. මේකෙදි බිඳුවේදී තමයි ඉන්වැලිඩ් ස්ටේට් එකේ ඉන්නේ. 1 1 තමයි මෙමරි ස්ටේට් එකේ ඉන්නේ. මේකෙදි සෙට් එක වුණොත් Q එක බිඳුව වෙනවා. මේකේ සෙට් එක බිඳුව වුණොත් Q එක වෙනවා. අරගෙම ඔපොසිට් එක. අරගෙම ඔපොසිට් එක. මේ දැන් මේකේ හැමතිස්සෙම සෙට් එකේ යගේනේ Qට ආවේ. සෙට් එක වුණොත් Q එක වෙනවා. සෙට් එක බිඳුව આવොත් Q බිඳුව වෙනවා. මේකේ සෙට් එකේ විරුද්ධාගේ නෙමෙයි. සෙට් එක වුණොත් Q එක බිඳුව වෙනවා. සෙට් එක බිඳුව වුණොත් Q එක වෙනවා. හරිද? ඒ කියන්නේ අරගෙම මේ ෆ්ලිප් ෆ්ලොප් එක අනිත් පැත්ත. හරිද? ඒක වෙනම එක්ස්ප්ලেইন කරන්න ඕනේ නෑ. අරගෙම තමයි මේ ඊසි ඔයාලට තියෙන මෙන්න මේ ට්‍රූත් ටේබල් දෙකයි මේ මෙන්න මේ සර්කිට් ඩයග්‍රෑම් එකයි මතක තියාගන්න ඔච්චරයි. ෆ්ලිප් ෆ්ලොප් වල හරි ෆ්ලිප් ෆ්ලොප් නුයි ඇඩර්ස් නුයි කතා කරලා ඉවරයි. එතකොට ලබන සතියේ පාස් පේපර්ස් කතා කරනවා. එහෙනම් කට්ටියට
ලබන සතිය හම්බෙමු 2018 මුට පාස් පේපර්ස් ටික කරලා තියන්න.